ළමයි කොහමද? ඕගොල්ලෝ දන්නවද? අපි චූටි හරි සංසාරේ පිනක් කරලා තියෙනවා. ඒකින්ද තමයි අපි ඉරද මෙහෙම ෆෝන් එකක් අතට අරගෙන කතා කරන්න හරි අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. අද ඒකත් නැති කොච්චර ගෙවල් අහිමි වෙච්ච හැමදේම අහිමි වෙලා දරුවෝ අහිමි වෙච්ච කොච්චර පවුල් අද ඉන්නවද කන්න බොන්න නැතුව මේ ගම් වතුරත් එක්ක. ඉතින් අපි චූටි හරි පිනක් කරලා තියෙන හින්දා අපි අද මෙහෙම ජීවත් වෙලා ඉන්නවා. ඒ ගැන සතුටු වෙන්න ළමයි. ඒ හන්දා කිසිම වෙලාවක කිසිම මොහොතක කාගේවත් හිතක් හිතන්න එපා. සතෙකුටවත් හිංසා කරන්න එපා. විශ්ව මෑණියෝ විශ්ව මාතාව විශ්වාස කරන්න. අපි ඉල්ලන හැමදේම අපිට හම්බ වෙනවා. හැමදාම උදේට නැගිටලා ගෙදර වැඩ ටික කරන්න කලින් මම මේ කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ විශ්ව මෑණියන්ට පින් දෙන්න. අපි අද දවසේ ජීවත් වුණාට අපිට හුස්ම ටික දුන්නට ගොඩාක් ස්තුතියි කියලා විශ්ව මෑණියන්ට ස්තුති කරන්න. ඒ කරලා එහෙම ප්‍රාර්ථනා කරලා උදේට නැගිටින්න. ඇත්තටම අපිට ඒ දේවල් හම්බ වෙනවා. ඉතින් මේ චූටි දේ කරලා බලන්න ඕගොල්ලෝගේ හිතේ තියෙන ප්‍රශ්න නැති වෙන්නේ නැද්ද කියලා විශ්ව මෑණියන්ට හැමදේම කියන්න. මට මේ දේ තියෙනවා මට මේ දේ උට උදව් කරන්න කියලා. එතකොට ඇත්තටම අපිට මේ දේවල් ඒ පිහිට තියෙනවා. ඒ හන්දා හැමදාම උදේට තප්පරයක් විශ්ව මෑණියන්ට පින් දෙන්න. අපි මේ මහ පොළොවේ හිටගෙන ඉන්නවට ස්තුති කරන්න. තේරුණාද?